Hi everyone, welcome to Trustly. ඔන්න අපි අදත් ආවා වෙනද වගේම ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න. අපි අද මේ ඉන්නේ කඩවත. කොළඹ නුවර පාරට ඒ වගේම කඩවත හයිවේ එකට කඩවත ටවුන් එකට විනාඩි 5-6කින් ළඟා වෙන්න පුළුවන් ප්ලේස් එකක තමයි අද අපි මේ ඉන්නේ. ඉතින් මට මේ පිටිපස්සෙන් පේන ලස්සන ගෙදර බලන්න තමයි අපේ මේ ලෑස්ති. එහෙනම් අපි වැඩි වෙලා ගන්නත ඇතුළට යමු. පර්චස් 7ක තමයි හදලා තියෙන්නේ. කාමර 3යි බාත්රූම්ස් 2යි එක හරි ලස්සනට මේ ගෙදර හදලා තියෙන්නේ. ඒත් එක්කම මම දැන් ඉන්නේ මේ ගෙදර කාර් පාකින් ඒරියා එකේ. අපිට මේ ගෙදරට එන්ටර් වෙන රෝලර් ගේට් එකක් වගේම විකට් ගේට් එකකුත් තියෙනවා. පර්චස් 7ක හදලා තිබ්බට මෙයාලා අපේ කාර් පාකින් ඒරියා එකට ලොකු ඉඩක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම එයාලා අපිට ගාඩන් එකටත් වෙනම ඒරියා එකක් වෙන් කරලා තියෙනවා. මේ වෝකින් පාත් එක දිගේ අපිට බෑක්යාඩ් එකකට ඇක්සස් වෙන්න පුළුවන් විදිහට තමයි මෙයාලා අපේ ගාඩන් ඒරියා එක ඩිසයින් කරලා තියෙන්නේ. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි මේ ලස්සන ගෙදර බලන්න යමු. මේක තමයි අපේ මේන් එන්ට්‍රන්ස් එක. මේ ඩෝ එක ගැන කිව්වොත් එහෙම charm elegant look එකට හොඳට උසට බලලා අපේ ඩෝ එකත් මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මං කිව්වනේ මේ ගෙදර කාමර 3ක් තියෙනවා කියලා. ඒකෙන් පළවෙනිම රූම් එක තියෙන්නේ මෙතන. පළවෙනි කිව්වට මේක තමයි අපේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට තියෙන එකම රූම් එක. මෙතනින් තමයි අපිට අප්ස්ටේර්ස් වලට යන්න තියෙන්නේ. ඒ වගේම මෙතන අපේ ලිවිං ඒරියා එක, මෙතන තමයි අපේ පැන්ට්‍රි ඒරියා එක තියෙන්නේ. ඒත් එක්කම තමයි අපේ වොෂ්රූම් එකක් තියෙන්නේ. ඉතින් අපි මුලින්ම මේ රූම් එක බලලාම ඉමු. ඉතින් අපේ මේ රූම් එක ගැන කිව්වොත් එහෙම මේකේ හොඳ ඉඩක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. ඒත් එක්කම වටේටම වින්ඩෝස් දාලා හොඳ එළියක් අපේ රූම් එකට ලැබෙන විදිහට තමයි මෙයාලා මේ රූම් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේ වින්ඩෝස් වලින් අපිට එළියට ඇක්සස් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම අපිට මේ රූම් එකේදී ෆෑන්, ලයිට්ස් වගේ හැම ෆැසිලිටි එකක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ රූම් එකකින් එළියට එනවත් එක්කම මෙතන තමයි අපේ ලිවිං ඒරියා එක තියෙන්නේ. ලිවිං ඒරියා එකටත් මෙයාලා ලොකු ඉඩක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපිට මේ වින්ඩෝස් වලින් එළියට ඇක්සස් කරන්න පුළුවන් විදිහට තමයි මේ වින්ඩෝස් උත් හදලා දීලා තියෙන්නේ. දැනටමත් කර්ටන්ස් දාලා ෆෑන්ස් ලයිට්ස් එක අපේ ලිවිං ඒරියා එකත් මෙයාලා හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒ ඉස්සරහම තමයි අපිට පැන්ට්‍රි ඒරියා එක බලා ගන්න ලැබෙන්නේ. අපි ඒකත් බලලාම ඉමු. ඉතින් මේක තමයි අපේ පැන්ට්‍රි ඒරියා එක. මම දැක්කට විශේෂ දෙයක් තමයි මේ ගෙදර හැම දෙයක්ම ඩිසයින් කරලා තියෙන්නේ black and white theme එකේ. ඉතින් black and white theme එකෙම තමයි මෙයාලා අපේ පැන්ට්‍රි ඒරියා එකක් ඩිසයින් කරලා තියෙන්නේ. දැනටමත් පැන්ට්‍රි කබඩ්ස් ගහලා ටයිල් টොප් එකකුත් එක්ක සිංක් එකකුත් හයි කරලා කිසිම අඩුපාඩුවක් නැති විදිහට මෙයාලා අපේ පැන්ට්‍රි ඒරියා එක හදලා දීලා තියෙනවා. ඒත් එක්කම මෙතනින් තමයි අපිට බෑක්යාඩ් එකට ඇක්සස් කරන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු එකත් කොහොමද කියලා. ඉතින් මේක තමයි අපේ බෑක්යාඩ් එක. මෙයාලා අපේ බෑක්යාඩ් එකට ලොකු ඉඩක් වෙන් කරලා දීලා තියෙනවා. ඒ වගේම මෙතනදී දැනටමත් මෙයාලා අපිට වෙට් කිචන් ඒරියා එකකුත් හදලා දීලා තියෙනවා. ඉතින් පැන්ට්‍රි ඒරියා එක ළඟම තමයි අපේ කොමන් වොෂ්රූම් එකක් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඒකත් කොහොමද කියලා. ඉතින් මේක තමයි අපේ කොමන් වොෂ්රූම් එක. කිසිම අඩුපාඩුවක් නැති වෙන්න හොඳ ඉඩකඩකුත් එක්ක අපේ කොමන් වොෂ්රූම් එක මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපි දැන් යන් අපේ අප්ස්ටේර්ස් කොහොමද කියලා බලන්න. එහෙනම් දැන් අපි යන් අප්ස්ටේර්ස් බලන්න. මේක තමයි අපේ ෆස්ට් ෆ්ලෝර් එක. ඉතින් අපිට මේ ෆ්ලෝර් එකේදී බලන්න තියෙන රූම්ස් 2යි බාත්රූම් එකයි. ඊට අමතරව මෙතන අපිට බැල්කනි ඒරියා එකකුත් තියෙනවා. අපි බැල්කනි ඒරියා එක බලලා ඉමු.
ඉතින් මේක තමයි අපේ බැල්කනි ඒරියා එක. මෙයාලා අපේ බැල්කනි ඒරියා එකටත් හොඳ ඉඩක් වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් හවසට රිලැක්ස් වෙන්න පාර දිහා බලාගෙන ඒත් එක්කම ඈටින් පේන කුඹුර ඈත් මෙතන ඉඳන් හරි ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ආවහම පළවෙනියටම අපිට හම්බෙන්නේ මේ රූම් එක. අපි මේ රූම් එකත් බලලා ඉතින් මේ රූම් එකටත් මෙයාලා ලොකු ඉඩක් වෙන් කරලා දීලා තිනවා. ඒ වගේම මේ හතර වටේටම වින්ඩෝස් දාලා හින්දා අපේ මේ රූම් එකට හොඳ හුළඟක් වගේම එළියකුත් අපිට ලබා ගන්න පුළුවන්. මේ රූම් එකට මෙයාලා ප්‍රයිවට් බැල්කනි ඒරියා දෙකකුත් වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් අපිට මේ රූම් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ ෆිනිෂින් රූෆ් එකක්. ඉතින් මේ රූම් එකෙන් එළියට එද්දිම මෙතන තමයි අනිත් රූම් එක තියෙන්නේ. අපි ඒකත් ගිහිල්ලා බලමු. ඉතින් මේ රූම් එකත් අපි කලින් දැක්ක රූම් එක වගේම ඒ ෆීචර්ස් ඒ විදිහටම දීලා තමයි හදලා දීලා තියෙන්නේ. ඉතින් අපි කලින් රූම් එකේදී දැක්කා වගේම මේ රූම් එකට ප්‍රයිවට් බැල්කනි ඒරියා දෙකක්ම මෙයාලා දීලා තියෙනවා. ඉතින් මෙතන තමයි අපේ ෆස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එක තියෙන්නේ. ඉතින් මෙයාලා දැනටමත් අපිට Pure TV, SLT, Mobitel සම්බන්ධතා දීලාම තමයි මේ ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් එක්කම අපිට මෙතනදී ෆස්ට් ෆ්ලෝර් එකේ කොමන් වොෂ්රූම් එකත් බලා ගන්න පුළුවන්. අපි ඒකත් ගිහිල්ලා බලමු. ඉතින් මේකත් අපි කලින් දැක්ක වොෂ්රූම් එක වගේම ඒ ෆීචර්ස් ඒ විදිහටම දීලා තමයි හදලා තියෙන්නේ. මේකෙදී විශේෂත්වය තමයි අපිට මෙයාලා දැනටමත් හොට් වෝටර් පහසුකම දීලාම තියෙනවා. ඉතින් මෙතනින් තමයි අපිට රූෆ් টොප් එකට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඒකත් කොහොමද කියලා. ඉතින් මේක තමයි අපේ රූෆ් টොප් එක. මෙයාලා අපේ රූෆ් টොප් එකට ලොකු ඉඩක් වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් ඈටින් පේන වෙල්යායයි මේ සුන්දරත්වයයි ඔක්කොම මෙතනට ආවම හරි ලස්සනට බලා ගන්න පුළුවන්. පාටි එකක් ෆන්ක්ෂන් එකක් එහෙම තියෙන වෙලාවට මේ ඒරියා එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි අද මේ බැලුවේ 2 story brand new house එකක්. ඉතින් ඊට අමතරව අපිට roof top එකකුත් දීලාම තමයි මෙයාලා මේ ගෙදර ඩිසයින් කරලා තියෙන්නේ. මේ වගේ වටින පැත්තකින් වටින එකක් ගන්න ඕගොල්ලෝ හොය හිටියනම් දැම්ම මේ පහළ පෙන්න නම්බර් එකට call එකක් දෙන්න. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනකන් අදට සමු ගන්නවා. Goodbye.